මේක හොඳට අහගන්න. මං ජීවිතේ පටන් ගන්නකොට මගේ වයස අවුරුදු 30යි. ජීවිතේ පටන් ගන්නකොට මට බිම්මංගලක් නැහැ. ජීවිතේ පටන් ගන්නකොට මට බැංකු පොතක් නැහැ. ජීවිතේ පටන් ගන්නකොට මට ෆුට් සයිකල් එකක් නැහැ. ජීවිතේ පටන් ගන්න යනකොට මට රස්සාවක් නැහැ. මට තිබ්බා කැතම කැත ගඳ ගහන ජීවිත කතාවක්. මිනිස්සු කුඩුකාරයා කිව්වා. මිනිස්සු තව එක එක ඒවා කිව්වා. මට නිමි හම්බුණා මං ජීවිතේ පටන් ගන්නට යනකොට. කොමගේ පුතා මේන පුතා මේ මං අතල්ලාගෙන ඉන්නේ මේ අවුරුදු 17ක කොල්ලෙක්ගේ අම්මා කෙනෙක්. come here sit here come here okay මේ මගේ පුතා මේ අවුරුදු මෙයා ඉස්කෝලේට පික් කරන්න යනකොට යාළුවෝ කියනවා අන්න අක්කා ආවා කියලා. your sister has come to pick you up, right? Okay, thank you very much. Right? I just want to show you. මං මෙයාට මගේ ජීවිත කතාව කිව්වා. මම මෙහෙම කෙනෙක් මට බය හිතුණා කියන්න ඇත්තටම. ඒ කියන්නේ දැන් ඔයා හිතන්න අවුරුදු 17ක ළමෙක් ඉඳද්දි මෙහෙම ලස්සනයි නම් අවුරුදු 17කට කලින් කොහොම ඉඳ ඇතිද කියලා. සිංහල කතාවක් තියෙනවා ගෑනු ළමෙක් දැක්කහම දෙපාරක් හැරිලා බලන්න හිතන ගෑනු ළමෙක් කියලා. මේක වෙනස් කරන්න වුණා 4 පාරක් බලන්න හිතන ලස්සන කෙනෙක් යා. මම එයාට කිව්වා මගේ ජීවිත කතාව. මට බයක් හිතුණා කියන්න. එයා ඊටාම පිරිසිදු ගෑනු ළමෙක්. එතකොට මං වගේ කිලුටු ජීවිතේ මේ කැත වැඩ කරපු එහෙම කෙනෙක් නෙවෙයි. එයාම කසාද බඳින කැම